ආවද බෝගම්බර බන්ධනාගාරය බලන්න. නෝරාවට ඉන්න අය නම් දන්නවද කොහෙද ඉන්නේ කියලා. ඉතින් බලමු අතුලට ගිහිල්ලා මොනවද බලන්න තියෙන්නේ කියලා. හිටපු එක තියෙනවා. ගහලා තියෙනවා විස්තර තුල්ලීම සම්බන්ධව. එතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් හිරමැදිරියක් තියෙනවා. ඒක තියෙන්නේ එන්ට්‍රන්ස් එකේම. මේගොල්ලෝ ලියපු විස්තර තමයි මේ තියෙන්නේ. නම් ගම් එක්ක තියෙනවා. ඉතපො චිත්‍ර තියෙනවා. මේ කට්ටිය කොහෙද දන්නේ ඉන්නේ ඉතින්. මේක 2025 එකයි දුර මේක නම් මෑතකදී ගානක් මම දන්නේ අවුරුද්දක්. මේක අවුට් ඔෆ් ඕඩර් කරලා අවුරුදු එකමාරක් විතර දෙකක් විතර. හරියන් අපි ඉස්සරහට මොනවද තා තියෙන්නේ බලමු. මේක ඇවිල්ලා කැම දෙන ප්ලේස් එක. මේගොල්ලන් ඔය අටින් කැම එක ගන්න. ඔව් එතනින් තමයි කැම එක. එතනින් කැම එක දානවා. කොහමද හිරමැදිරිය තමයි තියෙන්නේ. අංක ගහලා දෙනවා හැම එකම. හැම රෙකෝඩ් එකකම අංක තියෙනවා. ඉතින් ඒකරත් දැන් බලන්න මේකේ නම් කවි ටිකක් තියෙනවා ලියලා. කමනාරි ලස්සන අකුරු ඉතින්. ඒගොල්ලන්ගේ තේ දුක කවි වලට හරවපු අවස්ථාවක් වෙන්න දී. ලස්සන ලියලා දෙනවා. එතන මේක එක්කෙනාම ලියලා තියෙන එකම අත්තකුරින් තියෙන්නේ. ඒ අයගේ හිතේ දුක වචන වලට මෙතනක් තියෙනවා. කසාද බැඳපු කෙනෙක්
පැත්තේ කොහෙ ඉන්නවද දන්නේ නැහැ නිදහස් වෙලාද අපි දන්නේ නැහැ වැරදි කරන්න එපා කියන්නේ ඒක තමයිනේ මේගොල්ලෝ ලියපු සෑහෙන දේවල් තියෙනවා කොහමද ඊරමැද ටික තමයි තියෙන්නේ කළුවර ප්ලේස් එක ඒ වගේ ලියලා තියෙනවා යන්නම් බලන්න මේරකට යන මාරම කළුවරයක් ආයේ පේන්නේ මෙලොවම දෙයක් රේලියක්වත් ඇරෙන්නේ නැති කේස් එකක් තියෙන මේකට ටිකක් තද වැරදි කරපු අය දානවා අපි යම් බාන්න අර පැත්තට දෙපැත්තම ඉර කඳුර තමයි තියෙන්නේ ඉර කෙවල් තියෙන්නේ මේ ටික තියෙන්නේ අපි ඇතුල් වෙන තැනම තියෙන්නේ ඉතින් බලන්න වරදක් නොකර ඉරගයක් ඇතුළට එනවාද බලන්න ඉරගයක් ඇතුළට ඉතින් තාම කිසිම වරදක් කරලා නැහැ උනාට ඉරගයක් ඇතුළට ඇවිල්ලා අත්දැකීම ලබන්න මේ පොඩි කවුලක් තියෙනවා මේ සාමාන්‍ය මේ ගන්න ඉරවලියක් වගේ වැටෙනවා අනිවාර්යෙන් අර ඇතුලේ තියෙනවට කිසිම ඉරවලියක් නැහැ කැම දෙන තැන මේක තමයි අන්තිම දවස් 7 රඳවා තිබෙන ස්ථානය. යන්නේ එල්ලලා මරන්න නියම වෙච්ච අයගේ. මම හිතන්නේ කාමරෙන් කාමරයට දානවා දවස් 7 7 වෙනි දවස්. කාමරේ තමයි ලාස්ට් එක අන්තිම. කාමර ගියත් නේද? 1 2 3යි 4යි 5යි. 5යි වෙන්නේ. කාමර 5ක් තියෙනවා මෙතන. ඉතින් මේගොල්ලන්ට මේ අන්තිම දවස් 7 කැමති ආගමක් අදහන්න පුළුවන්. කැමති කෑමක් ඉල්ලගෙන එහෙම අඬ පුළුවන්. එහෙම විස්තරයක් තමයි දෙන්නේ. මේක උඹට මඳුරයි. ඒවනම් මඳුරයි ඉස්සෙල්ලා පේන්නේ. කවර් කරලා දෙන්න මේ ඔක්කොම අන්තිම දවස් 7 ඉන්න සිර කුඩි ටික තියෙන්නේ. මෙතන ඉඳන් සෑහෙන පිටුසක්. මේකෙත් තියෙන පොඩි මතක සටහන් ටිකක් හරවත නෑ හැබැයි. මේ ඇවිල්ලා අවසන් දවස් 7 ඉන්න සිර මුටිය. ෆෝන් නම්බර වගේ ලියලා හැබැයි ඒවා කාගෙද දන්නේ නැහැ අපි. මේකෙද්දි මොන වගේ හැඟීමක් එන්නද මේ මිනිසුන්ට නේ? තව දවස් 7කින් තමන් ඉල්ලා මරනවා කියලා දන්නවා. ඒ සිරකුඩියට ඇවිල්ලා පොඩි අත්දැකීමක් ඉතින් ලැබුවා. වායන්න ඉතින් අවසන් දවස් 7. ඔය බලමු නේ එල්ලුම් ගහ පැත්තට යන්න. මෙතන තමයි එල්ලුම් ගහ රඳවා තිබු ස්ථානය. එල්ලුම් ගහ නැහැ.
මෙතන තියෙන එළුම්ගහේ පරණ ෆොටෝස් ටික. මේක පරණ ෆොටෝ එකක් තියෙන මේ. තව ටික තමයි හිටලා මේ වගේ නේ. නාන්න වගේ බාත්රූම් එකක් වගේ තියෙනවා. එතන තමයි එල්ලුම්ගහ තිබිලා තියෙන්නේ. එතන බාල්කේ වෙන්න ඇති. එතන ඉතින් මරන්න ඇති එල්ලලා නේ කට්ටිය. මේ තියෙන ටැංකිය. අඩි පෙළ තියෙනවා. එතන තමයි මම හිතන්නේ ඩ්‍රොප් වෙන්නේ අනිවාර්යෙන්. එල්ලුවාම. පේන්නේ පොඩ්ඩක් කළුවරයි ටැංකිය වගේ තියෙනවා මෙතන. මොන හැඩයට තිබ්බද කියලා ඉතින් අපි දන්නේ නැහැ. දැන් තියෙන නටමුන් ටික තමයි ඔය තියෙන්නේ. පියන් එන අනිත් පැත්තට බලන්න. ඊළඟට යන් මේ දඬුවම් කාමරේට. මේක නම් සෑහෙන අඳුරුයිනේ. නිකන් නෙමෙයි දඬුවම් කාමරය කියන්නේ. මේ වගේ තමයි හොඳ පනිෂ්මන්ට් හම්බ වෙනවා ඇත්තට. මද්‍රව්‍ය ස්ත්‍රී දූෂකයන් එතකොට ළමා අපචාර අරේ මේවට ගේනවාද අනිවාර්යෙන් පේන්නේ නැහැ කිසිසේත් මේක. කියන්නේ මේකට තනිකර රෑ මම හිතන්නේ ඉරුවැලියක් වැටෙන්නේම නැහැ. මේ ධර්මයට පද්ද පළලේ සාදලා දෙන්නේ මේවා. මේකේ සෑහෙන්න ඉතින් ලොක් එක බලන්නේ. දරුණු ලොක් එකක් තියෙන්නේ. මෙතන කවුරුත් තියෙනනේ. කෙලින්ම මේකට ඉතින් ආම දැඩි දඩුවම් තමයි. අපරාධ කරන්න එපා කියන්නේ ඕක තමයි ඉතින්. මේක නම් කෑම දෙන ප්ලේස් එක කාත් දෙනවා පොටුවක් තියෙන. කෑමක් දෙනවා මේකිනුත් දෙනවා. මෙතනක් තියෙනවා ලස්සනට ඇඳලා මේගොල්ලෝ හොඳ කලා හැකියාවක් තියෙන කට්ටියත් ඉඳලා තියෙනවා. කොහොමද හැමෝටම තියෙනවනේ හැකියාවක් ඉතින්. ඒගොල්ලෝ ඉරේට ඇවිල්ලා තමයි මේක ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. වනාත මුල්ල. මේ ලංකාවේ ඔව් හැම පළාතකින්ම හැම පැත්තකින්ම නායන ඉන්නේ. ඒගොල්ලන්ගේ දුක ශෝකය වචන වලට හරවලා තියෙනවා. විතර එන දේ ලියන අයත් ඇතිදී. සමහර අය යමක් තේරුම් අරගෙන ලියන අයත් ඇති. යන් අපි බණ්ඩ එහා පැත්තට එනවා. මේ වගේ තියෙන යකඩ දොරවල් තනි කර. දැන් ඇතුළේම තියෙන වොෂ්රූම් උත් ඇතුළේම තියෙන ඒකයි. ඔව් වොෂ්රූම් උත් ඇතුළේම තියෙනවා. මම දැන් එළියට ගන්නෙම නැති අය තමයි රඳවලා දීලා තියෙන්නේ.
කමඩ් එකක් තියෙනවා ඇතුලේ පේනවද දන්නේ නැහැ ඔයගලන්ට. හරිද? කියන්නේ මේගොල්ලන්ව ඇතුලේම තියාගෙන කොහොමද වගේ තමයි. ඒ හරියට විස්තරයක් ඉතින් අහගත්තේ නැහැ මේ මේක තියෙනවා. මේ වගේත් නේවාසිකව මෙහෙටම වැය තමයි තියෙන්නේ. එතන තියෙනවා කණ්ණාඩිය. මේදී මරුසිරා රැඳී සිටි කාමරය. හරි. මරුසිරා මේකේ තමයි ඉඳලා තියෙන්නේ. ලංකාවේ නම් හැමෝම දන්නවා. මරුසිරාගේ කතන්දරේ දන්නවා ඉතින්. එයා ඉඳලා තින්නේ මේකේ තමයි. මේවා නම් මේ වලණ්ඩ යන්නේ කෙල්ල පොර ලියපුවද මරුසිරා ලියපුවා නෙමෙයි මම හිතන්නේ. අපි යන් අර පැත්තට බලන්න යනවා. සිරකොඩි දාදී උඩ තට්ටුවට යන්නත් පුළුවන්. මේ ඔක්කොම නේවාසික හිටපයි. රඳවපු සිරකොඩි මෙතනින් එහාට කාණ්ඩ දෙන කවුළු ටික තියෙනවා. කෑම. හරි අපි යම් බාන්න ඉස්සරහට. පරවි ඉන්නවා. දැන් මේ සිරකොඩි වල ඉන්නේ හිර වෙලා පරවි ඉන්නේ. මොන වරදක් කරාටද දන්නේ නැහැ. මේකෙන් තමයි ආය නාන්න ඇත්තේ වතුර ටැංකිය. දැන් ආයේ වතුර නැහැ. එතන තමයි ඒ වැඩ කටයුතු ඉතිරි වෙන්න ඇත්තේ. ඒ වාට ඉතින් වෙලාවක් තියෙනවනේ. ඒ වෙලාවට ඇවිල්ලා කී දෙනෙක් නාන්නද මෙතනනේ? පොරකකා කී දෙනෙක් නාන්නද? කොරණම් ගන්න නැතුව ඇති මේ හැමෝටම ටයිමින් දෙනවා ඉතින් ඔයාලට. එතනක් තියෙනවා රෙදියේ මොකද ගන්න රෙන්නද මේක තියෙන්නේ. ඒ වෙලාව දෙවන තට්ටුව තුන්වෙනි තට්ටුව. එතකොට තට්ටු තියෙනවා 3ක්. ඒ වගේ ඉතින් හිරකොටි තමයි තියෙන්නේ. දැන් මේ කුරුල්ලෝ තමයි රජ කරන්නේ. කරන්නේ. මේකෙන් තව අවුරුදු පරිම 5-10ක් හැබැයි හයියට තියනවානේ. සව ශක්තිය නේ පිටේන් බැඳලා තියෙනවා. මොකද SMS ආය නෙමෙයි බැඳලා තියෙන්නේ. මේක ඇවිල්ලා දෙවන තට්ටුව ඊළඟ 3 තට්ටු 3යි බෝගම්බර හිරගෙදර.
ඉතින් අපි ආවා එළියට. ඉරගෙදරින් එළියට ආවා. එළියට කියන්නේ අතුල් වෙන පැත්තට යන්න යන්නද අපි. පොඩි පොඩි කුරුල්ලෝ ඉන්නවද දැන්? මේක වටේට මේ තාප්පේ බලන්න ඕ තියෙන. කෙලින්ම තියෙනවා අඩි 20කට වැඩි උස තාප්පයක් තියෙනවා. එතන තමයි ඇතුල් වීම තැන තියෙන්නේ. එන්ට්‍රන්ස් එක එතන, පිටවීමත් එතනම තියෙන්නේ. ටිකට් ගන්න තියෙන්නේ එතනින්. ටිකට් එක රුපියල් 100යි වැඩි හිටි. වැඩි හිටියන්ට 100ක් ගන්නවා. මේ ඇවිල්ලා තාප්පේ තියෙන්නේ මේ ආරක්ෂිත බැම්ම. ටෙස්ට් ගන්න මේක විතර මම කියන්නේ. ඉතින් ටවුන් එක මැද්දේ මේ සිර ගෙදරක් තියෙන හින්දා මේක මාලිගාවටත් හොඳ නැති හින්දා මේක අරන් ගියා පල්ල කැලේ පැත්තට කුණ්ඩසල්. දැන් එහෙ තමයි තියෙන්නේ මහන් සහ හිර කඳුර දෙකම. හරිද අපි පොඩි වීඩියෝ එකක් දුන්නා ඔයගලන්ට බලන්න. නුවරවට අය ලුවන් නැති ඇවිල්ලා බලන්න හොඳයි. වැඩක් නොකර සිරමැදිරියකට එන්න ඕන නම් එන්න බෝගම්බර. ඉන්න බලන්න. බලන්න. ඒකත් හොඳ අත්දැකීමක් ඉතින්. මේ පැත්තත් තාප්පේ තියෙන්නේ. එන්ට්‍රන්ස් එකේ තාප්පේ ගොඩක් ඉස්සරහනේ. තට්ටු තුනයි ඔයගලන්ට පේනවද? තුන්වෙනි තට්ටුවට ගෙනිච්චොත් ඉතින් අපි කතාවටත් කියන්නේ. එහෙනම් අපි මෙතනින් බෝගම්බර සිරමැදිරි වීඩියෝ අවසන් කරනවා. තව කියා කොහෙද යන්නේ? බලමු කොහේ හරි යයි තව. ඒ වීඩියෝවත් ගේන්න. එහෙනම් channel එක බලන්න, subscribe කරන්න, like දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.